අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ SLV තනිමල් වලින් ඉන්නපු අලුත්ම වීඩියෝ එකකින්. ඉතින් අද ඔයාලට ගෙන මට පොඩ්ඩක් වීඩියෝ එකක් ගේන්න ගොඩක් පරක් වුණා. ඒකට ඔයාලගෙන් ගොඩක් සමාවිල්ලන අතර අපි යන වීඩියෝ එකේ ඉස්සරහට. ඉතින් අද ඔයාලා ගේන ඔයාලා ඉල්ලපු ඔයාලා ගොඩාක් කාලයක් බලාගෙන හිටපු වීඩියෝ එකක් තමයි මම මේ ගේන්නේ ඔයාලට. මොකද මගෙන් කමෙන්ට් දෙක තුනකින් අහපු එකක් තමයි මේක. මාළු ටැංක් එකකට දාන ජලද ශාක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම ඒක වීඩියෝ එකක් ගේන්න පොඩ්ඩක් පරක් වුණා. ඉතින් ඒකට ගොඩක් සමා වෙන අතර දැන් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකේ මුලින්ම කිව්වොත් එහෙම මම මේක කොටස් දෙකකට කරනවා. ඉතින් පළවෙනි කොටස වෙන මේකේ කරන්නේ මොකද්ද මේ ශාක ටික කියලා මම පොඩ්ඩක් ශාක ටික කියාගෙන යනවා. ඊට පස්සේ දෙවෙනි කොටසේදී මම ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ එimhe ශාක වල දාදි සැලකිලිමත් විය යුතු කරුණු, ඒ වගේම මේ වාසි සංසන්දනාත්මකව ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා දෙවෙනි වීඩියෝ එකේ. ඉතින් ඔයාලා දෙවෙනි වීඩියෝ එක බලන්න ඕන නම් මගේ channel එකට subscribe කරලා දැම්ම එකතු වෙන්න. එහෙනම් අපි වැඩි කතා ඕන දැම්ම යන් වීඩියෝ එකට. ඉතින් ඔයාලා පළවෙනි ශාක නම් හොඳටම දන්නවා මොකක්ද කියලා. මේ තමයි හයිඩ්‍රිල්ලා. ඉතින් හයිඩ්‍රිල්ලා නම් ඉතින් ඔයාලා දන්නවා ඉතින් ලංකාවේ ඕනම ප්‍රදේශයකින් වගේ හයිඩ්‍රිල්ලා හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොඩක් දුරට බැලුවොත් එහෙම ඔය පැලෑටි හැදලා තියෙන වැව් වල එහෙම ගොඩක් දුරට මේ හයිඩ්‍රිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒක ගත්තොත් එහෙම මේ හයිඩ්‍රිල්ලා කියන පහසුවෙන්ම හොයාගන්න පුළුවන් එකක් වගේම ඔයාලගේ ටැංකිය වලට දාන්න පුළුවන් ජලජ ශාකයක් වෙන හොඳම ජලජ ශාකය වගේම හොයාගන්න පහසුම ජල ශාකෙත් වෙන්නේ මෙන්න මේ හයිඩ්‍රිල්ලා තමයි. එහෙනම් ඉතින් අපි යමු ඊළඟ ශාකේ මොකක්ද කියලා බලන්න. දෙවනි ශාකේ තමයි දියගෝවා. දියගෝවා කියන්නේ ලංකාවේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් මාළු ටැංකිය වලට දාන ශාකයක්. ඉතින් මේ ශාක වල දැකලා තියෙනවා ඉතින් ගොඩක් තැන්වල මං හිතනවා. ඉතින් මේ ශාකය වලට ගොඩක් තැන්වල හොයාගන්න පුළුවන් වෙන අතර මං ඉදිරි වීඩියෝ එකේදී මම මේ දියගෝවා ගැන වීඩියෝ එකක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඕනේ දැම්ම subscribers කරලා දැම්ම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ඊළඟ ශාකේ මොකක්ද කියලා බලන්න. ඉතින් ඊළඟ ශාකේ තමයි හොන්වර්ට්. හොන්වර්ට් කියන්නේ වල ආලා නැති වෙලි ගොඩක් කට්ටිය මං හිතන්නේ මේකත් හරියට අර හයිඩ්‍රිල්ලා වගේම ශාකයක්. ඒ වුණාට මේක චුට්ටක් අතු බෙදිලා වගේ තියෙනවා. ඔන්න ඔයාලට මේ රූප වලින් පේනවා චුට්ටක් අතු බෙදිලා වගේ වෙන හයිඩ්‍රිල්ලා වගේමයි ටිකක් ඈතට පේන්නේ. හැබැයි මේක ඇල් බැලුවොත් එහෙම දෙකේ පොඩි වෙනස්කම තමයි හයිඩ්‍රිල්ලා වල අතු බෙදෙන්නේ නැහැ. මේකේ අතු බෙදෙනවා. ඉතින් ඒක තමයි හයිඩ්‍රිල්ලා මේකයි වෙනස් කරලා හදන ගන්න පුළුවන් කාරණේ. එහෙනම් ඉතින් අපි ඉක්මනට ඊළඟ එක මොකද්ද කියලා බලන්න. ඉතින් ඔයාලා තාම මගේ වීඩියෝස් බලන්නේ subscribe කරලා නෙවෙයි නම් ඔයාලා දැම්ම subscribe button එක ඔබලා bell icon එක click කරලා තියාගන්න. මොකද මම මේ වගේ ඉත්තා වටින වීඩියෝ ඉදිරියටත් ගේනවා. ඉතින් ඔයාලා මට මේ යන ගමනට පොඩි උදව්වක් දෙන්න පුළුවන්. ඔයාලට හොඳම ක්‍රමය තමා මාව මේ වගේ චූටි subscribe button එක ඔබලා මාව පොඩ්ඩක් ඉස්සරහට යවන්න. ඉතින් ඒක ආදරෙන් ඉල්ලන අතර අපි යන් එහෙනම් ඊළඟ එක මොකක්ද කියලා බලන්න. මේක නම් ගොඩක් කට්ටිය අහලා නැතුව ඇති. මේ තමයි වැලිස්නේරියා කියන්නේ ඔයාලා දන්නවා ඇති ඔය වැලි කෙසෙල් කියන්නේ වැලි කෙසෙල් කියන එකට තමයි මේ අපි වැලිස්නේරියා කියලා කියන්නේ. ඉතින් ඔයාලා ගොඩක් ඇක්වේරියම් වල තමයි මේක හොයාගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාලට ඇක්වේරියම් වල මේක හොයාගන්න පුළුවන්. ගොඩක් දුරට මම හිතන්නේ වැව් වල මේක නැහැ. එහෙනම් අපි වැඩි විස්තර ඕනේ. දැන් මෙයන් ඊළඟ මොනවද තියෙන ශාකේ කියලා බලන්න. ඉතින් මේ ශාකයත් වල වැඩි දැකලා නැතුව ඉතින් මේකට තමයි කියන්නේ ජාවා මෝස් කියලා. ඉතින් ජාවා මෝස් කියන්නේ මෙන්න මේවට ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ජාවා මෝස් වලිනුත් අපිට මේ ජලජ ශාක විදියට ගන්න පුළුවන්. අපේ මාළු ටැංකිය වලට දාන්න සුදුසු ශාකයක් විදියට අපි මේ ජාවා මෝස් ගන්න පුළුවන්. එහෙනම් යමු අපි ඊළඟ ශාකය මොකක්ද කියලා බලන්න. මේ තියෙන ශාකය නම් වල දැකලා ඇති ගොඩක් දුරට විශාල ටැංක් වල. ඉතින් වල දැකලා තියෙන ඇති අති විශාල ටැංකිය කියන්නේ සාමාන්‍යයෙන් අඩි 4ට වඩා විශාල වගේ ඒ වගේ ටැංකිය වල තමයි මේක ගොඩක් දුරට දක් ගන්න පුළුවන්. මේකට කියන්නේ ඇමසන් ස්වෝට් කියලා තමයි මේකට කියන්නේ. ඉතින් ඇමසන් ස්වෝට් කියන්නේ මෙන්න මේ ශාකයට වලට පේනවා. ඉතින් මෙම ශාකය සාමාන්‍යයෙන් ගන්නවා නම් අනිවාර්යෙන් මේක අඩි 4 ටැංකියකටත් වඩා ලොකු වෙන්න ඕනේ. ඒ තරම් මේක අති විශාලවට වැවර වෙන ශාකය. ඉතින් මේ ශාක ටික තමයි මම අද වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් මම ඔයාලට අමතරව තව ශාක 3ක් ගැන කියනවා. එහෙනම් අපි යමු ඒ අමතර 3 මොනවාද කියලා බලන්න. අමතර ඒවායින් එක තමයි කෙකටිය. කෙකටිය කියන්නේ ලංකාවේ ගොඩක් පැතිවල වලට හොයාගන්න පුළුවන් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩක් ගත්තොත් එහෙනම් මේක ටැංක් වලට වඩා ඔයාලට හරියන්නේ පොන්ඩ් වල හදනවා නම් තමයි ඔයාලට පේනවා ඇති. ගොඩක් දුරට මේක මඩ තියෙන ඒවා තමයි හැදෙන්නේ. ඉතින් මේක කෙකටිය කියන එක. ඒ හින්දා පොන්ඩ් වලට තමයි මේක වැඩියෙන්ම හොඳ.
ඉතින් අපි යමු අමතර දෙක බලන්න. ඊළඟ එක තමයි ග්‍රිස්ටෝ. ග්‍රිස්ටෝ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් දැකලත් ඇති දැකලා නැති අයත් ඇති. ඉතින් මේකත් ඔයාලට පුළුවන් ටැංකිය වලට දාන්න. ඔයාලට මේකට පොන්ඩ් වලට සහ මාළු ටැංකිය යන දෙකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක චූටි ශාකයක් වලට පේනවා ඉතින්. ඉතින් එහෙනම් මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ඊළඟ එක දන්නවා ඇති මේ තමයි කෙතල. ඉතින් කෙතලත් අපිට පුළුවන් මේ මාළු ටැංකිය වලට පොන්ඩ් වලට යොදන්න. ඉතින් මම නම් හිතන්නේ මේක පොන්ඩ් වලට යොදන එක හොඳයි මාළු ටැංකිය වලට යොදනට වඩා. මොකද මේකටත් අර වගේ පසක් ඕනේ. මේක සාමාන්‍යයෙන් හැදෙන්නෙත් නෑ අඩුයි. සාමාන්‍යයෙන් හදාගත්තොත් එහෙම ප්‍රතිඵලත් ඒ වගේම තියෙනවා. ඉතින් මෙන්න මේවා අපිට යොදා ගන්න පුළුවන් මාළු ටැංකිය වලට නැත්නම් පොන්ඩ් වලට යොදා ගන්න. ඉතින් මං හිතනවා අද මං මේ ගෙනපු ශාක ගැන ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා ඇති කියලා. ඉතින් ඔයාලට මේවා try කරලා බලන්න පුළුවන්. ඔයාලට හොයා ගන්න පුළුවන් ඒවා. ඉතින් මේකේ අතර ඔයාලා දන්නවා ඇති දන්න ශාක ගොඩක් ඒවා වගේම නොදන්න ශාකද මේකේ ඇතුලේ තිබ්බා. ඉතින් මං ඔයාලට හැම මේකේ තියෙන හැම එකින් එකම දැන් මේකේ හයිඩ්‍රිල්ලා කියයි, තව කියයි ඕනනම් ජාවා මෝස් කියයි, තව ඕනනම් කියයි මේකේ තව තිබ්බ ග්‍රිස්ටෝ කිය එක ඒවා දන්න ඒවා නොදන්න ඒවා හැම එකක්ම ඔයාලට එකින් එක විස්තර කරමින් එකට එක ගාන වීඩියෝ පවා මම හදනවා. ඉතින් ඔයාලට ඒක බලා ගන්න ඕන මගේ channel එක දැම්ම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon click කරලා තියාගන්න. ඉතින් මේ ජලජ පැලෑටි ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ජලජ පැලෑටි දැ මේ වෙන්න ඕනේ සැලකිලිමත් විය යුතු කරුණු වාසියාවාසි සංසන්දනාත්මකව කරනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න ඕන ඔයාලා දැම්ම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon click කරලා තියාගන්න. එහෙනම් අදට මගේ වීඩියෝ එක අවසන්. ඔයාලා හැමෝටම ජය.